සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි අරන් ආවේ ජීවිතයට පාඩමක්. පාන් සුවඳ සහ ජීවිතයේ අලුත් බලාපොරොත්තුව. කඳුකරයේ කුඩා නිවසක ජීවත් වූ අසංක ඉතාමත් දක්ෂ මෙන්ම සංවේදී තරුණයෙක්. ඔහුගේ ජීවිතය බොහෝ දුරට ගෙවුනේ ඔහුගේ කුඩා මුළුතැන්ගෙය තුළ. අසංකට තිබුණේ එකම එක ලොකු ආශාවක්. ඒ ලෝකයේ රසවත්ම පාන්ගෙඩිය පිලිස්සීමයි. මුල් කාලයේදී ඔහු බොහෝ අසාර්ථක වුණා. සමහර දිනවල පාන්ගෙඩිය කර වුණා. තවත් දිනක එය නිසි ලෙස පිපුණේ නැහැ. වැසි වැටෙන අඳුරු දිනවල ජනේලයෙන් පිටත බලාගෙන ඔහු බොහෝ වෙලා කල්පනා කළා. මම කවදා හෝ සාර්ථක වෙනවා. කවදා සාර්ථක වෙයිද කියලා ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළා. නමුත් අසංක උත්සාහය අත්හැරියේ නැහැ. ඔහු අලුත් වට්ටෝරු පොත්වල ලියාගත්තා. පාන්දරින්ම අවදි වෙලා පිටි අනමින් පදමට උඳුන රත් කරමින් ඔහු කැපවීමෙන් වැඩ කළා. කාලයත් සමග ඔහුගේ නිවසින් නිතරම නැවුම් පාන් සුවඳ වහනය වුණා. දිනක් හවස්වරුවේ ඔහු ඉතාමත් ආදරයෙන් පිලිස්සු රන්වන් පැහැති පාන් ගෙඩියක් මේසය මත තැබුවා. අසල නිවසේ සිටි කුඩා දැරියක් එම සුවඳට ආකර්ෂණය වී ඔහු වෙත පැමිණියා. ඇය එම පාන් කැබැල්ල රස බලා මහත් සතුටට පත් වුණා. මේක හරිම රසයි මාමේ, ඇය පැවසුවා. එදින අසංක තේරුම් ගත්තේ ජයග්‍රහණය යනු හුදෙක් ඉලක්ක සපුරා ගැනීම පමණක් නොවේ. තම උත්සාහයෙන් තවත් කෙනෙකුගේ මුහුණට සිනහවක් ගෙන ඒම බවයි. දැන් අසංකගේ කුඩා මුළුතැන්ගෙය හුදකලා තැනක් නෙවෙයි. එය සතුට සහ බලාපොරොත්තුව පිරි උණුසුම් නවාතැනක්. මේ වගේ තවත් කතා අහන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.